ඔයාලට පේනවද? අඩෝ මූ යකෝ මූ මරන්නේ. වෙල්කම් බැක් boys and girls. ඔයාලා අදත් මේ එකතු වෙලා ඉන්නේ මාකටික්කා YouTube channel එකත් එක්ක. තාමත් මම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි අපේ Facebook group එක. අල්ලෙහා description එකේ තියෙන ඔයාලගේ ලස්සන නිර්මාණ සහ ඉස්සරහටම react කරොත් හොඳයි කියලා හිතෙන නිර්මාණ ඔයාලට පුළුවන් YouTube links Facebook එකේ තියෙන මොනවා හරි දෙයක් නම් කාගේ හරි cover song එකක් නම් ඕන දෙයක් ඒකට දාන්න. අපි ඒවට react කරමු. අපි කාගේ හරි නිර්මාණයකට උඩට එන්න අත දෙමු. අපි අද බලන්න යන්නේ බාජි සුසාන්ගේ ඇයිද නුඹ පැතුවේ කියන සෝන් එක. බාජි සුසාන්ගේ කලින් පාර සින්දුව මට මතකයි. මට ඒක නම් මතක නැහැ හැබැයි ඒ සින්දුවත් මාර සිතාරන්නේ. ඒ සින්දුවත් මාරම හොඳ කියන්නේ මාරම තේරුමක් දෙන සින්දුවක්. ඒකත් අපි ඉස්සරහට අරන් යමු. ඔයාලා ඒකටත් කැමති නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි මේක බලමු. මේකේ මං හිතනවා මේ thumbnail එකේ ඉන්න මිනිස්සයා දැක්කට පස්සේ මේක greatest මචං මං ආසම මේ නළුවෙක් තමයි නම දන්නේ නැති වුණාට අපි යමු වීඩියෝ එකට. ලිරික්ස් පැත්තට අනිවාර්යෙන් යමු. මොකද බාජි සුසාන්ගේ සින්දුවල ලිරික්ස් අනිවාර්යෙන්ම අපි බලන්න ඕන. බාජි හෙයා කට්ටයක් එහෙම ගාලා සුගර් ඩැඩි සීන් එකක් තියෙනවා. ඇයිද නුඹ පැතුවේ? ඔය සුගර් ඩැඩි සීන් එකක් වගේ තමයි. යක්කෝ නිදන නොනිදන බෝරැගෙවුනේ. ඔයාලට පේනවද? අඩෝ මූ යකෝ මූ මරන්නේ. මාරයි ඒක නම් හොඳේ. මාරම ලස්සනයි. Wow. Drink එකක් දාලා ඉන්න. නිදන නොනිදන බෝරැගෙවුනේ. මෙයා ගැන මම මුකුත් කතා කරන්නේ නැහැ. මෙයාව මට සෙට් උනේ සුදු ඇඳගෙන කළු ඇවිදින්න, සුදු ඇඳගෙන කළු ඇවිදින්න එකෙන්. ඊට පස්සේ මෙයා කියන්නේ මේ නළුවගේ සින්දුවක් නෙවෙයි මචං ටීවී ඇඩ් එකක් වුණා මට මාරම රහක් තියෙන්නේ. මාරම ලස්සන නිර්මාණ වලට විතරයි ඉන්නේ. අර තියෙන ඩාර්ක් ගතිය දැන් මේ ඉමේජ් මේ තියෙන ෂොට් එකේ වුණා බලන්න අර ඇස් සලු වෙලා ඇස්වල තියෙන ඩාර්ක් ගතිය මෙයා ඉන්න නිර්මාණ මචං බලන්න දෙපාරක් හිතන්න එපා. මාරම ක්‍රියේටිව් වැඩවල විතරයි ඉන්නේ. hats off මාරම ලස්සන. බැඳෙන නොබැඳෙන බොහෝතන් සසරේ මොකද්ද වෙලා දෙන්නේ? සොයමි මම තව ඇයිද නුඹ පැතුවේ. මං හිතන්නේ මේ ටිකක් වයසට ගිහිල්ලා මේ තරුණ කෙල්ලෙක් සෙට් වෙච්ච එකක් වගේ එකක් තමයි තියෙන්නේ. බලමු අපි තාම වීඩියෝ එක බලන ගමන්. සොයමි මම තව ඇයිද නුඹ පැතුවේ. ඇත්තටම එහෙම දැන් තරුණ කෙල්ලෙක් බැන්දට පස්සේ සමහර විට අන්තිම කාලේ එන ආතල්ලගේ සැපේ ඉන්න වෙන්නේ නැති සමහර විට. සමහර විට එහෙම වෙන්නේ නැති නේද? සාමාන්‍යයෙන් ඉතින් වයසට ගියාට පස්සේ ඉතින් ඒ දින ආශාවල් වලට වඩා ඉතින් සාමාන්‍යයෙන් ආදරයක් ඉතුරු වෙනව අඩුයිනේ නේද? සාමාන්‍ය ජීවිතයේ අන්තිම කාලේ කියන්නේ නිකන් ඔයාලා හිතන්නකො නිකන් හෙට අපි මැරෙනවා කියලා හිතාගෙන ඉන්න මිනිස්සුන්ට අද කරන්න බැරි දෙයක් නැහැ වගේ එකක්. මේකේ තාම මම සින්දුවේ තේරුම දන්නේ නැහැ හරිද? අපි මම නිකන් ඔළුවට එනවා කියන්නේ අපි යමු. හොඳ සල්ලි තියෙන ඩයල් යමුණු. මියුසික් ප්‍රොඩක්ෂන් එක නම් කාගේද කියලා අනිවාර්යෙන් බලන්න ඕනේ. මාරම ෆීල් වෙන වයිබ් එකක් තියෙනවා. බින්දුනු නොබින්දුනු පෙම් කතා ඇතුලේ මුණ ගැහුණු අය කොතෙක් මුත් සසරේ එක් නොවනමුත් කිසි දිනක භවයේ සොයමි මම
එක් නොවුනමු භවය කියන්නේ ඒ කියන්නේ මේ කියන්නේ මචං බැඳලා නැහැ තාම. එහෙම මොකක් හරි සීන් එකක්ද තියෙන්නේ? තාම සෙට් වෙලා නැත්නම් මේක මේ නිකන් ගණිකාවකට ලව් කරන සීන් එකක්ද? ඇයිද නුඹ පැතුවේ මොකද කත්තික් සොයමි මම අනත මුගේ ගෑනේ වෙන නාක නෑ අඩෝ මේ මූඉන්නෙත් මෙත් මචන් මම් මෙච්චර වෙලා කියපුම ඔක්කොම ඉල්ලාස් කරගන්න මචන් අපි යමු ඔයාලට තේරුම් නැත්තම් මං දැම්මවාලට කියන්න මොකද මං හිතර මේක නෙවෙයි හොඳම අවස්ථාව කියලම කෙලියට දාන්න නයිස් නයිස් තව ඇයිද නුඹ දැන්වාලට තේරනද මේ දෙන්න අතරෙන් කවුද පේන්නේ කියලා මේ මචන් මේක මේ බඩුවකට ලව්ගල්ලවත් බඩුවකට කියන්න බෑනේ දෙක හොඳ වෘතියක් කියන්නේ එක වෙනට වල හොඳ වෘතිය ලංකාවේ තහනගුණාට ගණිකාවකට ලව් කරපු සීන් එකක්වත් සුගර් ඩැඩි සීන් එකක්වත් නෙවෙයි හරිද ඔයාලට මේ ෆොටෝ එකෙන් මුකුත් තේරෙන්නේ නැත්තම් මචන් වැඩක් නැහැ හරිද මේ මෙතන ඔයාලට අස්සෙන් පේනවද අර මිනිස්සයා බලාගෙන ඉන්නවා එතකොට මේ ඉන්නේ බාෂිම තමයි හරිද මේ ඉන්නේ බාෂිම තමයි අර බලාගෙන ඉන්නේ මේ මෙමරි එකක් දිහා මතකයක් දිහා නයිස් කන්සෙප්ට් වයසට යනකම් ඉඳලා වෙන කෙල්ලෙක් යාළු වෙන්නේ නැතුව මු බිබී ඉන්නේ ඒකයි මෙච්චර කේක් එකක් දිය වෙනවා හරිද කේක් එක දිය වෙනකින් ඔයාලට තේරෙනවා ඒ කියන්නේ මචං ඒ ආදරය වගේ. දැන් මේ කේක් එක මෙතන නෑ මේ එදා කපපු කේක් එක. මේක දිය වෙනවා. ඒ කියන්නේ මචං ඒ ආදරේ දිය වෙලා ගිහිල්ලා මොකක් හරි හේතුවකට. දැන් මේ පිටිපස්සේ තියෙන බෝතල් වල ඔයාලට පේනවා තියෙන්නේ හිස් බෝතල් සමහර ඒවා භාගයක් බීලා එහෙම. ඒ කියන්නේ මේ මිනිස්සයා කාලයක් තිස්සේ මේක හිතේ තියාගෙන ඉන්නවා කියන එක තමයි මෙතන දෙන්නේ. මේකේ ඩාර්ක් වයිබ් එකක් තියෙනකොට මම හිතුවා මාරම හොඳ ප්ලොට් එකක් ඇති කියලා. නයිස් මචං වීඩියෝ ප්‍රොඩක්ෂන් එක පර්ෆෙක්ට්. මැරිලා මං හිතන්නේ නේ සුදු ඉටි පන්දුවක් පෙන්න කෙල්ල මැරිලා වෙන්නේ දැනෙන නොදැනෙන හැඟුම් වැල් අතරේ මෙතන ඉන්නේ මෙතන මෙයාලා මේ තියපු මේ ප්‍රොප්ස් ගන්න මෙතන මේ ඉන්නේ අශ්වයෙක් විදිහට මං හිතනවා මම මේ හිතන එක හරි කියලා අර ට්‍රොජන් අශ්වයෙක් ඉන්නේ ට්‍රොජන් අශ්වයෙක් ඉන්නේ මොකටද බල් දන්නවනම් ට්‍රොජන් අශ්වයා කියන්නේ ඒක ඇතුලේ මේ සෙනග කියන සෙබළු පුරවලා ඒක මේ යුද්ධයක් සටන් විරාමයක් ගහපු වෙලාවක හරි මොකක් හරි වෙලාවක මම හරියට කතාව දන්නේ මං සිම්පල් විදිහට කියන්න සෙනග පුරවලා ටැග් එකක් විදිහට යවනවා ඒ ටැග් ආවට පස්සේ අර මේ කැරලා අරගෙන මේ ගේට්ටුව ඇරලා අරගන්නවා අරගෙන උන් මචං එහෙන පාටි දාලා අර කාලා බීලා ඔක්කොම කරලා නිදා ගන්නවා නිදාගත්තට පස්සේ තමයි මේක ඇතුලේ ඉන්න සෙබළු ටික එළියට බහැලා ඒ මුළු මාලිගාවම විනාශ කරන්නේ මම හිතන්නේ මේක ඇත්ත කතාවක් දැනටත් ඔය වෛරස් වලට එහෙම ට්‍රොජන් කියලා කියනවා ඒ අපේ කම්පියුටර් එකට එව්වට පස්සේ අපි ඒක ඇක්සෙප්ට් කරලා ඇතුළට අරගෙන තියාගෙන ඉන්නකොට තමයි යාලා ක්‍රියාත්මක වෙන්නේ අන්න ඒ වගේ මෙතන මේ කියන්නේ කෙල්ල තමන්ගේ ජීවිතේට ඇවිල්ලා මචං ඒ කියන්නේ ජීවිතේ විනාශ කරා නෙවෙයි ඒ කියන්නේ තමන්ගේ හදවත විනාශ කරා වගේ එකක් කියන්නේ ඒ කියන්නේ මචං තේරෙනවනේ කියන එක මාරම ලස්සනයි ප්‍රොප්ස් වල ඉඳලා තිතට හිතලා දිනවා අතරේ අපි මේ කලර් ග්‍රේඩින් ගැන ඒව ගැන මේ දාපු අර ඒ කියන්නේ POV නේ මොනවද ෂොට්ස් ගැන හැම වැඩි කතා කරන්න යන්න ඕනේ නැහැ මොකද දැන් මේ මෙච්චර කතා කරපු දේවල් එක්ක බැලුවම ඒවා මචං සිම්පල් දේවල් හෙළු සුසුමන් බින්දුම් මේ වන්සේගේ ඉමෝෂන්ස් වල සිහිවේ මාරම ලස්සන එක්ස්ප්‍රෙෂන්ස් තියෙනවා සියලු පෙම් ඔන්න බලන්න අර අත මේව කරලා ගන්න එක මෙතෙන්ට එනකොට අත නිකම්ම ඒ කියන්නේ මචං කෙල්ල මෙතන නැහැ කියන එක සියලු පෙම් කවි දුකක් මද සසරේ සියලු පෙම් කවි දුකක් මද සසරේ සොයමි මම තව ඇයිද නුඹ පැතුවේ අඩෝ සොයමි මම තව ඇයිද nice
අම්මට සිරි මට එක මීටරුන් නෑනේ. අර මේ සින්දුව කියන ගමන් බාජි මෙහෙම කරලා අතර දාගත්ත වලල්ල කියන එක වලල්ලද බ්‍රේස්ලට් එකක්ද කියලා මම හරියට දන්නේ නැහැ. ඒක තමයි මේ අතේ තියෙන්නේ. මං අර පොඩි කෑල්ලෙන් දැනගත්තේ නැත්තම් මේ දෙන්නගේ මේ කලින් තිබිච්ච ලව් එකක් තමයි මෙතෙන්ට වෙන්නේ කියලා මෙන්න මෙතෙන්ට ආවට පස්සේ තමයි අර ප්ලොට් එකේ හරිනම් දිගෑරෙන්න ඕන මේ එක මෙක්කිනා කියලා. නයි. හැබැයි ඉතින් මචං මොලේ තියෙන ඩයල් යන්නේ. වැඩේ කලින් අල්ලගත්තා. ආරිස් බාසුසාන් හැට්ස් ඔෆ් වාගේ නිර්මාණය නම් පට්ට චින්තක ජයකොඩි මියුසික් දිලීප ලියනගේ ලිරික්ස් ශාමික ප්‍රසන්න වීරසිංහ ආනන්ද කුමාර උන්නහද මන් දන්නේ මේ ඉන්න මචං ආනන්ද කුමාර මහත්මයාව ආදරෙන් මතක් කරන්න ඕන වායින්න නිර්මාණ ගැන කතා කරන්න දෙයක් නැහැ මාරම ලස් ඩිරෙක්ටර් චාමින් දිසානායක මචං හැට්ස් ඔෆ් මාර ලස්සන නිර්මාණයක් ටයිටනික් නැවත් දන්න මෙතන මේ යටින් පෙන්න්නන්නේ මාරම ලස්සනයි මාරම ලස්සනයි මචං මේකන මං අර කලින් බලලාපු ලෙජෙන්ඩර් නිර්මාණස්සේ මේකත් ආව මචං මේක ටොප් ආව මචං එලින්ම මේක පළවෙනි තැන තියන්න පුළුවන් නිර්මාණයක් ලිරික්ස් දාලා නැහැ තාම කවුරුත් කමෙන්ට් එකක් දාලත් නැහැ පට්ටම ලස්සන නිර්මාණයක් හැට්ස් ඔෆ් අපි එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා අපේ Facebook group එකට ඇඩ් වෙන්න ඒකෙත් ඔයාලට පුළුවන් වීඩියෝස් පෝස්ට් එහෙම දාන්න subscribe කරන්න නැත්නම් subscribe කරන්න like කරන්න comment කරන්න share කරන්න අමතක කරන්න අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු see you